හායි යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න ආවේ වායු බල්බයක් උඩ යන විදිය. ඒකට අවශ්‍ය බල්බ් ටික තමයි මේ තියෙන්නේ. මම එදා ඔයාලට කිව්වා නේද වායු බල්බයක් උඩ යන විදිය මම පෙන්වනවා කියලා කවදා හරි. ඒක තමයි මම අද මේ ආවේ. ඉතින්ලා අපිට ඕනේ වතුර ටික. තව ඕනේ හිස් වීදුරු බෝතලයක්. කතුරක්. මේ වගේ ඇලුමිනියම් පටි ටිකක්. ඒවා මේ චූටි කෑලි වලටත් මේ වගේ කපා ගන්න ඕනේ. ඔයාලා දැන් හිතන ඇති ඇලුමිනියම් හොයාගන්න ගොඩක් අමාරු වෙයි කියලා. එච්චර අමාරු නෑ. ඔයාලා තාත්තලා ඉල්ල ගන්න ඔය වැහි පීලි වල තියෙන ඇලුමිනියම්. මේ වගේ වැහි පීලක් අරගෙන චූටි වල මේ වගේ කපා ගන්න. ඒක ලේසි ඔය ගන්න ඕනේ නෑ කඩවල වලින්. තව ඕනේ අපිට මේ වගේ ප්ලාස්ටික් ඇඳ. තෙතමනේ නැති. තව මේ වගේ කොලයක්. මේ කොලේ අපි ගන්නේ මේ කෝස්ටික් සෝඩා. ඒවා අතින් අල්ලන්න හොඳ නැති හින්දා. මේ දැන් කෝස්ටික් සෝඩා තමයි මේ තියෙන්නේ. මේ මං තාත්තෙන් ඉල්ලද්දි තාත්තාට කිලෝග්‍රෑම් එකක්ම ගෙනාලා දුන්නා. ඔයාලා එච්චර ගන්න ඕනේ නෑ. ඔයාලා ග්‍රෑම් 100ක් විතර ගන්න. මේවා හાર્ඩ්වෙයාර් වල තියෙනවා. අපි එහෙනම් දැන් අවශ්‍යම බඩුව නෑනේ. කොහෙන්ද බැලුම් බෝල. අයියෝ මට දෙන දේවල්. මේ දවස්වල අතපොලින්ද මං හිතන්නේ මං ගාව ඇති සාප්පු වල. බලමු. එකට දෙකක්ම තියෙන අවුලක් නෑ. අවශ්‍යම දෙයක් තියෙනවා. මේකේ ඔයාලා වතුර දාද්දි භාගයක් විතර දාන්න. වැඩි දැම්මොත් මේවා දාද්දි පෙනෙනවා. ඒ හින්දා භාගයක් විතර තමයි දාන්න ඕනේ. එහෙනම් දැන් අයි මේකට බැලුම් බෝලේ කට මෙන්න මේක ඇතුළට මෙහෙම දාන්න ඕනේ. දැන් බැලුම් බෝලේ පින් දෙන්න තමයි යන්නේ. Even when you feel low, you can still go. ඔන්න දැන් බලන්නකෝ තව බැලුම් බෝලේ මේක පින් වෙනවා. ඒත් මේ වගේ පින් වලවල මේක ගන්න එපා. මේක ගත්තාම උඩ යන්නේ නැහැ. තාම බැලුම් බෝලේ වලින් මේක යන්නේ. මේක ගොඩක් පින් වෙන්න ඕනේ. Go, 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 yeah, go, go, go. මම ඔයාලට කිව්වා නේද මේ වතුර වැඩිපුර දාන්න එපා කියලා. මේ මම වතුර චුට්ටක් දාලා තමයි මෙහෙට විතර ආවේ. ඉන්නවල වැඩි වතුර දාන්නත් බෑ. මේ පෙන මේකට ගියොත් ආපහු ඉතින් උඩ යන්නේත් නෑ. Cause I'm trying to the climb, I invite pain. You never ඒ කියන්නේ මේකේ ප්‍රතික්‍රියාව වෙලා ඉවරයි. ඉන්න දැන් තව තිබ්බර වැඩක් වෙන්නේ නෑ. ඉන්න දැන් අපි මේක ගලවමු. හැබැයි ගලවද්දි පරිස්සමෙන් ගලවන්න ඕනේ. මේක වතුර ටික ඇඟට යන තරමක් ඉතින් ඉවරයි ඈ. මේකේ බැලුම් බෝලේ ගලවද්දි පුලන් ඉරිය ආපහු ඉදින් ගන්න නෑ. එපා වෙනවනේ. මට ඔය වගේ දේවල් වෙලක් තියෙනවා. මේකෙන් පිට වෙන දුම අපේ මුණ්ඩ වෙනවන් පස්සේ කැස්සෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඔයාලා ඈත් වෙලා ඉන්න. ඔයාලා චුට්ටක් මේ මුණ්ඩ දිගට බැලගන්න. මේ මුණ්ඩ දිගට ඉතින් අල්ලන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් මේ බැලන උඩේ ඔයාලා බලමු. එහෙනම් යාළුවනේ දැන් අපි මේ බැලුම් බෝලේ උඩ යවන්න තමයි යන්නේ. මේ බැලුම් බෝලේ උඩ යවන්නේදී ඔයාලත් මට වීඩියෝ එකක් දාන්න ඔයාලා හැදුවොත් එහෙනම් මම යවනවා. බයි